හැලෝ එන ඔන්න මගේ තුන්වෙනි වීඩියෝ බ්ලොග් එකටත් ඕගලන් උසාදනයෙන් පිළිගන්නවා. අදත් නිවාරු දවසක්. අද නිවාරු දවස්සේ හිතුන පොඩ අමුතිදීකට රයිසන් කාරිය එකක් අදන්න මේ ඇවිල්ල ඉන්දියන් ස්ටයිල් කරතය ම මේ රිසිපි එක දැක්කේ. ඔය දෙවක තම බලාගන හදන්නද ඒක දැක්කාම ආසිතුන එක ට්‍රයි කරන්න. ඉතින් ඒකේ රයිස් එකට ඕන පහහිටික තමයි දම්මම ලෑස්ති කරගෙන යන්නේ. මගේ ඔක්කෝම් පහේටි කලා යට ඩිස්ක්‍රපෂන් එක දාන්න වලට බලාගන්න. ඉතින් ඔයිත ලූනු ටික ස්ලයිස් කරගන්න තම ඔය කරන්න ඉට කලින් ඔය ජිංජ කරිලේ චිලි වගේ කපාගන දාගන තියෙන්නේ. දැන් ඕකොය රෙඩි කරගන්න ගමතා ඊඩික තමයි ඔය ද උගලන්න පේෙන්. මේ තියෙන්නේ මම මේලාසනින් කපාගත්ත බඩු ටික මේ රයිස් එක රෝන බඩු ටික ඕක එකක් කඩුයි ලෙමන් සෙස්ට එක තමයි දැන්මං ඔය ග්‍රේටරෙන් ගාගන්නේ ලෙමන් එක වටේ පොත්ත එතමයි සෙස්ටෙක් කියන්න ඒක හීනියට එන ඕකෙන් අපි ගෑවට පස්සේ ඒ ලෙබන් සෙස්ට එක තමයි ඔය ගන්න ඔය එක තම ඔය දැම් පේන්නේ. දැන් ඒක කරගත්තට පස්සේ ඉතින් කුකුල කපාගන්න තමයි තියෙන්නේ. අපෙනදි ගොඩක් කරට කුකුල හම පිටින් ගන්න මෙහි තියෙන ඉතින් ස්කින් ලස් එකත් ඕකටද වැඩිපුර කියනටඩා ඔය දන්න මේ දේනිතින් කුස්සිය වැඩ කරලා ඒකින් ඉතින් කුකුලාරගෙන ඒ හමටික අයින් කරගන්න ඇති ඒක ලොකු කේස ඇනතින්ද ඉතින් පොඩ්ඩක් දඟරල කරලා ඇතල කරලා කුකුලගේ හමටික අයින් කරගෙන ඉඩස්සේ වූ ඉතින් සාමන කෑරවල්ල කපාගන්න තම ඉළඟටති මම කරන්න ගැන දැම් මේ චිකන් කරීට ඕන දේවල්ටික දැන් ලෑස්ති කරන යන්නේ අපි බලමුද ඒ කොහොමද වෙන්න කියලා. ඊට පස් ඉතින් හමටිය ගලෝගනිවරලා ඔහොම ඉතින් කුකුලා කෑලි කෑලට කපාගන්න කරම දැන් කරන්න පොඩ්ඩක් ගහල කරලා කුකුලා ඕන සයිසර කපාගන්න කරම ඉතින් දැන්ඔය කරගෙන යන්න පොඩිගේමත් දෙන්න ඕන කට්ට කපන්ඩ යොහොමතය වෙන්න වැඩේ ඉතින්.
ඒක කපා ගත්තට පස්සේ ඉතින් ගී ටිකක් දාලා මේක ඉන්දියන් ඩිෂ් එකක් ඉඳලා ගී තමයි යූස් කරන්නේ. ගී ටිකක් දාලා චිකන් එකේ මේකේ පොඩි ස්පේස් එකක් වුණා. ඒක පස්සේ තමයි තේරෙන්නේ පුළුවන් නම් ස්කින් එක තෙක්ක ගන්න. ඒතකොට තමයි හොඳ ලස්සන ක්‍රිස්පි කලර් එකක් එන්නේ. ක්‍රිස්පි පොඩ්ඩක් කලර් එකක් එන්නේ මෙහෙම. මේ විදිහට දාලා චිකන් හොඳට සීල් කරගන්න තමයි දැන් මේ කරන්නේ. චිකන් හොඳට සීසන් සෝල්ට් එක දාලා සීසන් කරලා සීසන් කරගන්න එක තමයි දැන් මේ කරගෙන යන්නේ. ඒකත් එක්කම එකපාර දාන්නේ නැහැ. පෑන් එක පොඩි හින්දා දෙපාරකට තමයි මම දාලා ඒක සීල් කරගන්නේ ඒ විදිහට. ඊට පස්සේ ඒ විදිහට චිකන් ටික සීල් කරගත්තා පස්සේ ඒ ටික පොට් එකෙන් අයින් කරලා ඒ පොට් එකටම අපි තව ගී ටිකක් දාලා ඉවරලා මුලින්ම අපි ඒකට cumin seed fennel seed උළුහාල් curry leaves දාලා පොඩ්ඩක් සුවඳෙන්ද මදගින්නේ සෝටේ කරගෙන ඉවරලා ඊට පස්සේ ඒකට අපි දාගන්නවා fine dice onion garlic ginger sliced chili ඒ ටික දාලා අපි ওই විදිහට ඒක පොඩ්ඩක් සෝටේ කරගන්න. ඒ කියන්නේ අඩු බින්දරේ අපි ඒක කුක් කරගන්නවා. හිමින් සැරේ ඒකට අර කර කරගන්න නැතුව නෝමල් එකේ අර ඒක සොෆ්ට් එකකින් අපි කුක් කරගන්න තමයි මේ කරන්නේ. ඒ විදිහටම ටික වෙලාවක් අපි කුක් කරන්න ඕනේ ඒක. එහෙම කුක් කරලා ඒ ටික සොෆ්ට් වුණාට පස්සේ අපි ඒකට ලෙමන් සෙස්ටුයි ලෙමන් ජූසුයි ඇඩ් කරගන්න. මොකද ඒක මුලින්ම ඇඩ් කරන්න. ඒතකොට ඒක ගොඩක් කුක් වුණාම ඒකේ පොඩි පිටරහක් එනවා වගේ එකක් එනවා මම දන්න විදිහට. ඒකින්ද අපි ඒ ටික දාන්න. ඒ ටික ওই විදිහට හරි සොෆ්ට් වුණාට පස්සේ අපි ලෙමන් ජූස් ටික ලෙමන් සෙස් ටික දා ගන්නවා. ඒකත් පොඩි වෙලාවක් ඒකට කලවම් වෙන්න දෙනවා අපි. ඊට පස්සේ අර අපි දෙපැත්ත දාලා පොඩ්ඩක් සීල් කරගත්ත චිකන් ටික අපා මේ පේස්ට් එක දානවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ මේක අර අපි ලොකු කලයක් ගන්න. අර ඒ කලයක් ගන්න ඒ පොඩි පොඩ්ඩක් මට ඒක පොඩ්ඩක් මිස් වුණා. ස්කින් එකත් එක්ක ඒක අපි සීල් කරගත්තා නම් ওই ලස්සන කලයක් එනවා. ওই විදිහට ඒක ආපහු දාගෙන පොඩ්ඩක් කුක් කරගන්නවා. අර පේස්ට් එක චිකන් එකේ කෝට් වෙනකන් අපි ටික වෙලාවක් ඕක ඔය විදිහට කුක් කරගන්න එක තමයි දැන් කරන්නේ. ඊට පස්සේ ඒ පේස්ට් එක චිකන් එකට කෝට් වුණාට පස්සේ අපි කරන්නේ ඊළඟට මේක ඉන්දියන් ඩිෂ් එකක් හින්දා මේකට කොකනට් ක්‍රීම් යූස් වෙන්නේ නැහැ. මේක රෙසිපි එකේ තිබිච්ච විදිහට ඊට පස්සේ චිකන් ස්ටොක් මම නම් මෙතන මිලිලීටර් 500ක් වගේ අරක පොඩ්ඩක් කාවෙන්න ඇඩ් කරගන්න එක තමයි කරන්නේ. ඔය විදිහට ඒක ඇඩ් කරගෙන ඉවර වෙලා අපි මදගින්නේ කුක් කරගන්න ඕනේ චිකන් එක හොඳට කුක් වෙනකම්. ඒක තමයි ඔය කරගෙන යන්නේ දැන්. ඊට පස්සේ චිකන් එක එහෙම කුක් වෙනකම් මම රයිස් එක කුක් කරගත්ත විදිහ තමයි මම මේ කියන්නේ. මේක ඔක්කොම වීඩියෝ එකේ නැහැ. මුලින්ම රයිස් එක නෝමල් කුක් කරගන්නවා.
කරි බංචස් ලීව්ස් දෙකක් දාලා සෝල් පෙපර් දාලා ඒක කුක් කරගන්නවා නෝමල් රයිස් කුකර් එකේ. ඒක කුක් කරනකම් මම පෑන් එකක අර ඉස්සෙල්ලා අපි ස්ලයිස් කරගත්ත අනියන්, ජින්ජර්, චිලි, ෆෙනල්, කියමින් සීඩ් ටික සෝටේ කරගෙන කහ ටිකක් දාලා ඒක සෝටේ කරගන්නවා. ඒක සෝටේ කරන ඒකටත් අර වගේ අපි ලෙමන් ජූස්, ලෙමන් සෙස් දාලා ඒක තා ටිකක් කුක් කරගෙන ඉවරලා ඒ කුක් කරගත්තේ සෝටේ කරගත්ත ටික මේ කුක් වෙච්ච රයිස් එකට දාලා මික්ස් කරගන්න එක තමයි කරන්නේ. ඒක ඒතර ලස්සන කලර් එකක්, ඇරෝම එකක්, ෆ්ලේවර් එකක් එනවා. ඒක සීසනුත් ඔයගොල්ලෝ බලලා ඕන විදිහට දාගන්න පුළුවන්. ඔයාලට කැමති නම් ඒකට බ්‍රවුන් ෂුගර් ටිකකුත් ඇඩ් කරගන්න පුළුවන්. ඔය විදිහට ඒක මික්ස් කරගන්න එක තමයි ඔය තියෙන්නේ ඒ රයිස් එක. හොඳ සුවඳක් තියෙනවා. ඔය විදිහට ඒක මික්ස් කරගන්නවා. තව දෙයක් අමතක වෙච්ච ඔයාලට ඕන නම් කොරියන්ඩර් ෆ්‍රෙෂ් එහෙම නැත්නම් ඩ්‍රයි ඇඩ් කරගන්න පුළුවන්. ඒ චිකන් එකටත් ඔයාලට කැමති නම් කොරියන්ඩර් ඩ්‍රයි කොරියන්ඩර් ටිකක් ඇඩ් කරගන්න පුළුවන් මෝ ෆ්ලේවර් එකකට. ඒක තමයි දැන් ඔය කරගෙන යන්නේ. ඊට පස්සේ ඉතින් මේක තමයි ෆයිනල් අවුට්කම් එක. මේක වෙලා ඉන්න ලොකු ෆැන්සි එකක් නෑ. බට් වෙනස කරත් එක්ක නෝමල් ලංකන් රයිස් ඇන් කරි කනට වඩා පොඩි වෙනසක් තියෙන ඉතින් මෙහෙම අදලා ඉදිරියට කෑවහම ඒකට තමයි ඉතින් පොඩි ට්‍රයි අවුට් එකක් දුන්නේ. අවුලක් නෑ. හොඳට ආවේ ඉතින් ඒක. එහෙනම් ඉතින් හදලා කන්න තමයි තියෙන්නේ. එහෙනම් ආපහු වීඩියෝ එකකින් හම්බෙමු. මේක බලුවට උඹලට ජය වේවා. ආයි හම්බෙමු.